අපේ රසට ගෙදරදීම ජාඩි හදමුද? මුලින්ම මාළු ටිකක් මෙන්න මේ විදිහට සුද්ධ කරගන්න ඕන. අර විදිහට මාළු ටික සුද්ධ කරගෙන මෙන්න මේ විදිහට හොඳට හොද ගන්න ඕන මුලින්ම. හොදගත්තු මාළු ටික අරගෙන මෙන්න මේ විදිහට පිහින් ඉරි ටිකක් ගහ ගන්නකො මුලින්ම. ඊට පස්සේ තියෙන්නේ ඔයගලන්ට ලුණු ටිකක් මේ මාළු වල හොඳට තවර ගන්න තමයි. ඊළඟට තියෙන්නේ අපිට මෙන්න මේ ඉරි ගහගත්තු තැන් වලින් මෙන්න මේ විදිහට ගොරක කෑලි ඇතුල් කරගන්න තමයි. මේ විදිහට මාළු වගේ දෙපැත්තේම අපි මෙන්න මේ විදිහට ගොරක කෑලි ඇතුල් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි සුසු භාජනයක් ගන්න ඕන මේක දාලා තියන්න. අපි නම් ගත්තේ මෙන්න මේ වගේ අයිස්ක්‍රීම් කප් එකක්. මුලින්ම ලුණු ටිකක් මේකට දාලා ගොරක කෑලි ටිකක් දාගන්න ඕන. ඊට පස්සේ අපි අර ගොරක කාරිය ඇතුල් කරගත් මාළු ටික මෙන්න මේ විදිහට අඩුක් කරගන්න ඕන. සතියක් විතර භාජනේ වහලා තියලා අපිට රසම රස ජාඩිය දාගන්න පුළුවන්.